මල් ටිකක් පූජා කළත් පතනවා මගේ හිත මෙච්චර පිවිතුරු වේවා. සුවඳ මේ සුවඳ පැතිරෙනවා වගේ සුවඳ හමන හිතක් ලැබේවා. සීල සුගන්ධේ දහම් සුගන්ධේ. සිසිල් පැම් පුදද්දි හිතනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් ගිනි ගන්න මගේ හිත සිසිල් වේවා. මල් වලින් ලස්සනට සරසලා හිතනවා මගේ හිතත් මේ වගේ ලස්සන වේවා. ඉතින් එයා පින් කරන්නේ මොකක් ලස්සන කරගන්නද? හිත ලස්සන කරගන්න. අන්න මෙච්චර කාලයක් නොකරපු පින්. අපි දැන් මෙච්චර ලස්සන ඇඳුම් හොයනවා නම් ඇඟ ලස්සන කරගන්න. සබන් වර්ග, පූයර් වර්ග, ආලේපන. ඊළඟට ඔය එක එක අභ්‍යාස ඇඟ ලස්සන කරගන්න කරනවා නම් ඇයි හිත ලස්සන කරගන්න පින් කරන්නේ? මලුවක් ලස්සනට අතු ගාලා කොළ වැටිලා තිබ්බ මලුව දැන් කොළ නැතුව තියෙනවා වගේ මගේ හිතේ කෙලිස් බැහැර වේවා කියලා. ඔයාලට වඳින්න වෙහෙර විහාර තියෙනවා. උතුම් ආනුභව සම්පන්න විරාජමාන බෝසමිඳුන් වැඩ සිටිනවා. හිත සුද්ධ කරගන්න. බෝධීන් වහන්සේ කියන්නේ හැම දුකකටම එන තැනක් බවට පත් කරගන්න. ඒක ඔයාලගේ සැනසෙල්ලේ මණ්ඩපේ බවට පත් කරගන්න. තමන් වෙනුවෙන් බෝධි පූජා තියන්න. මිනිසයාගෙන් අන්ත දුක් විඳලා මැරෙන්න හිතෙන තැන් එනවා. ඇවිල්ලා බෝමලු සුද්ධ කළා පහනක් පත්තු කළා. මේ දුක් විඳින සංසාරයෙන් මගේ බුදුරජාණන් වහන්සේ නිදහස් වුණේ බෝසෙවණේ. මටත් මේ දුකින් නිදහස් වෙන්න ලැබේවා. දරුවන්ගෙන් දුක් විඳින අම්මලා බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා හොඳට උපස්ථාන කළා. දරුවන්ගෙන් දුක් විඳින සංසාරයෙන් අපේ බුදුරජාණන් වහන්සේ නිදහස් වුණේ බෝසෙවණේ.